පෙම්වතුන්ගේ දිනය අද. ඉතින් හුඟක් අය පෙම්වතුන්ගේ දවසට ආදරය වැඩියෙන් භුක්ති විඳින දවසක් වෙනවා. ඉතින් මේ 20යි 26 පෙම්වතුන්ගේ දවසත් ඔබ එදා වගේම පසුගිය සෑම වසරක් වගේම ගෙවන්න යනවද? ආදරය කියන්නේ පූජාවක්. ආදරය කියන්නේ ලබන දෙයක් පමණක්ම නෙමෙයි. ඉතින් මේ පෙම්වතුන්ගේ දවසේ බොහෝ දෙනෙක් පෙම්වතුන්ගේ දවස සැමරුවට බොහෝ දෙනෙක් ලබන වසර වෙනකොට ඒ අයගෙන් වෙන් වෙනවා ඇත්ත. නමුත් ඔබට පුළුවන් නම් ඔබ සමරන මේ දිනය දිගටම පවත්වගෙන යන්න. ප්‍රේමය නොලැබුවත් ප්‍රේම කරන්න. ප්‍රතිප්‍රේමයක් බලාපොරොත්තු නොවි ප්‍රේම කරන්න. ඔබට ප්‍රේම නොකලත් ප්‍රේම කරන්න. අන්න එතන තමයි සැබෑ ප්‍රේමය කියන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් සැබෑ ප්‍රේමවන්තියෙක් වෙන්න. ප්‍රේමය නොලබාත් ප්‍රේම කරන්න. ප්‍රේමය දිගටම පවත්වගෙන යන්න ඔබ විසින් කළ යුතු දේ කරන්න. ඒක තමයි සැබෑ ප්‍රේමය. ඔබ දන්නවද මේ පොළවේ යේසුස් කියලා දෙවියන් වහන්සේ මිනිසෙක් වෙලා ඇවිල්ලා ප්‍රේමය ගැන කියා දුන්නා. පෞකාරයන්ව ඉන්න මිනිසයන්ට ප්‍රේම කරන්න උන්වහන්සේ ඉගැන්නුවා. ඉතින් ඔබටත් මටත් පුළුවන් නම් ඔබට මට වැරදි කරන ඔබේ ප්‍රේමවන්තයාට, ඔබේ ස්වාමි පුරුෂයාට, ඔබේ අම්මා තාත්තට, ඔබේ අසල්වැසියට ප්‍රේම කරන්න. එතන තමයි ඔබගේ නියම ප්‍රේමය තියෙන්නේ. ඉතින් සැබෑ ප්‍රේමය හඳුනගෙන අපි සැබෑ ප්‍රේමය දිගටම රඳවගෙන මේ පෙම්වතුන්ගේ දිනය සමරමු. ඔබ සැමට සුබම සුබ වැලන්ටයින් ප්‍රේමවන්තයන්ගේ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.